පුංචි ඇටයකට පුදුම හිතෙන බලයක් හංගගෙන ඉන්න පුළුවන් කියලා හිතුවොත් අද අපි කතා කරන්න යන්නේ ඒ වගේ සුපිරි ආහාරයක් ගැන. අතීතයේ ඉඳන්ම සෞඛ්‍යයේ රහසක් වෙලා දැන් නැවතත් හැමෝගෙම අවධානය දිනාගන්න හන ඇට ගැන තමයි මේ කතාව. ඇත්තටම මේ පොඩි ඇට ඇතුලේ මොන වගේ බලයක්ද සැඟවිලා තින්නේ? කොහොමද මේක මෙච්චර බලවත් වෙන්නේ? හරි, අපි දැන් හොයලා බලමු ඒ රහස මොකක්ද කියලා. 800 ගුණයක්. ඕ හරියටම ඇහුණා. අනිත් ඕනෑම ශාකාහාරයකට වඩා 800 ගුණයකින් වැඩිපුර ලිග්නන් කියන ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් මේ පුංචි ඇටේ ඇතුලේ තියෙනවා. හිතන්නකෝ ඒකේ බලය. මේක තමයි හන ඇටවල තියෙන සුපිරි බලවලින් එකක්. හොඳයි. අපි දැන් මේ කතාවේ ටිකක් ගැඹුරට යමු. හන ඇටවලට කියන උද්භිද විද්‍යාත්මක නම තමයි ලිනම් උසිටසිසම්. ලතින් භාෂාවෙන් ඒකේ තේරුම වඩාත්ම ප්‍රයෝජනවත් කියන එක. නමින් මේකේ වටිනාකම ගැන ලොකු ඉඟියක් දෙනව නේද? මේක අලුත් දෙයක් නෙවෙයි. අවුරුදු 10 ගාණක් තිස්සේ මිනිස්සු හන වගා කරලා තියෙනවා. ලිනන් රෙදි හදන්න අවශ්‍ය කෙන්දි වලට විතරක් නෙවෙයි පෝෂණීය ආහාරයක් සහ ඖෂධයක් විදිහටත් මේ ඇට පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේ වඩාත්ම ප්‍රයෝජනවත් ඇටය ඇතුලේ හංගලා තියෙන නිධාන තුන මොනවද? හන ඇටවල සැබෑම බලය රැඳිලා තියෙන්නේ මේ ප්‍රධාන සංඝටක තුනේ එකතුව මත. අපි බලමු ඒ මොනවද කියලා. පළවෙනි නිධානය තමයි ALA. මේක ශාක වලින් ලැබෙන හරිම ප්‍රබල ඔමේගා 3 වර්ගයක්. ශරීරයේ ඇතිවන ඉදිමුම් වේදනාවන්, ඒ කියන්නේ ප්‍රදාහ තත්වයන් එක්ක සටන් කරන්න මේක අත්‍යවශ්‍යම දෙයක්. දෙවන නිධානය ලිග්නන්. මෙන්න මේක තමයි හරිම විශේෂ. මේවා ප්‍රතිඔක්සිකාරක විදිහට ක්‍රියා කරන ගමන්ම ශරීරයේ හෝමෝන සමබරතාවය හදන්නට උදව් වෙනවා. ඒ කියන්නේ එකකින් වැඩ දෙකක් කරන පුදුම සංයෝගයක්. තුන්වෙනි නිධානය තමයි ෆයිබර්. නැත්තම් තන්තු. හන ඇටවල දිය වෙන සහ දිය නොවන තන්තු වර්ග දෙකම තියෙනවා. මේකෙන් වෙන්නේ ආහාර දිරවීම පහසු කරනවා, බඩ පිරුණු ගතියක් දෙනවා. ඒ වගේම අපේ පරිවෘත්තීය ක්‍රියාවලිය නිරෝගීව තියාගන්න ලොකු උදව්වක් දෙනවා. හරි. දැන් අපි බලමු මේ නිධාන තුනේ එකතු වෙලා නිරෝගී ශරීරයේ දොරටු අරින යතුරු වගනේ වැඩ කරන්නේ කොහොමද කියලා. මේ බලන්න දවස ගානේ හන ඇට ටිකක් කැමට එකතු කරගත්තම නරක LDL කොලෙස්ටරෝල් 109 ඉඳන් 18ක් දක්වා අඩු කරගන්න පුළුවන් කියලා අධ්‍යයනය වලින් හොයාගෙන තියෙනවා. ඒක හදවතේ සෞඛ්‍යයට කොච්චර ලොකු දෙයක්ද? ඉතින් කොහොමද මේ මැජික් එක වෙන්නේ? මේක හරිම සරල, ඒ වගේම හරිම සූක්ෂම ක්‍රියාවලියක්. හන ඇටවල දිය වෙන තන්තු වතුර එක්ක එකතු වෙලා ජෙල් එකක් හැදෙනවා. මේ ජෙල් එක බඩවැල් වලදී පිත කොටු කරනවා. ඉතින් ශරීරයට අලුතෙන් පිත හදන්න වෙනවා. ඒකට අවශ්‍ය කොලෙස්ටරෝල් අක්මාව රුධිරයෙන්ම ඇදලා ගන්නවා. ප්‍රතිඵලය රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ලස්සනට පහළ බහිනවා. ඒ විතරක් නෙමෙයි රුධිර පීඩනය පාලනය කරන්නත් හන ඇටවලට පුදුම හැකියාවක් තියෙනවා. මේ බලන්න අධ්‍යයන වලින් පෙන්වන විදියට සිස්ටොලික් සහ ඩයස්ටොලික් කියන රුධිර පීඩන අගරන් දෙකම සැලකියුතු මට්ටමකින් අඩු කරන්න මේ පුංචි ඇටයට පුළුවන්. එහෙනම් මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේ ALA, ලිග්නන් සහ තන්තු. මේ සංඝටක තුන තනිතනිම වැඩ කරනවට වඩා එකට එකතු වෙලා හරියට හොඳ කණ්ඩායමක් වගේ අපේ හදවතයි රුධිරනාල පද්ධතියයි ආරක්ෂා කරන්න ලොකු මෙහෙයක් කරනවා. හරි. දැන් අපි එනම වැදගත්ම කොටසකට. මේ කියපු හැම වාසියක්ම ලබා ගන්න නම් හන ඇට භාවිතා කරන්න ඕන නියම ක්‍රමය දැනගෙන ඉන්න එක අත්‍යවශ්‍යයි. මෙන්න ගොඩක් අය කරන ලුකුම වැරද්ද හන ඇට ඒ විදිහටම කෑවොත් ඇත්තටම කිසිම වැඩක් වෙන්නේ නැහැ. ඒකේ තියෙන තද පොත්ත නිසා ඒක ශරීරයට උරා ගන්න නැතුව ඒ විදිහටම පිට වෙලා යනවා. උපරිම ප්‍රතිඵල ගන්න නම් මතක තියාගන්න අනිවාර්යෙන්ම හන ඇට කුඩු කරලා තමයි පාවිච්චි කරන්න ඕන. හන ඇට කුඩු කරාට පස්සේ ඒකේ තියෙන වටිනා මේදාම්ල ඉක්මනට නරක වෙන්න පුළුවන්. ඒ නිසා හරියට ගබඩා කරන එකත් හරිම වැදගත්. මේ වගේ තියෙන විදිහට කුඩු කරගත් හන ඇට වාතය නොවදින බෝතලයක දාලා ෆ්‍රිජ් එකේ හරි ෆ්‍රීසර් එකේ හරි තියන්න. එතකොට ඒකේ ගුණය නැති නොවි තියාගන්න පුළුවන්. ඕනෑම ප්‍රබල ආහාරයක් වගේම තමයි හන ඇට පාවිච්චි කරද්දිත් අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණ කීපයක් තියෙනවා. අපි දැන් ඒ ගැනත් කතා කරමු. හන ඇට ගැන කතා කරද්දී ගොඩක් දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් ඒ වගේම බයක් තමයි මේ. සයිනයිඩ් කියන වචනේ ඇහුන ගමන් පොඩි ගැස්මක් එන එක සාමාන්‍යයි. ඉතින් ඇත්තටම මේක ආරක්ෂිතද? ඇත්ත. හන ඇටවල සයනයිඩ් නිපදවන්න පුළුවන් ස්වභාවික සංයෝග තියෙනවා. හැබැයි කලබල වෙන්න එපා. ඒකට විසඳුමක් තියෙනවා. මේකට තියෙන්නේ හරිම සරල විද්‍යාත්මක විසඳුමක්. සාමාන්‍යයෙන් අපි කේක් එකක් මෆින් එකක් බේක් කරන උෂ්ණත්වයේ විනාඩි 15ක් 8ක් විතර රත් කරාම අර සයනයිඩ් නිපදවන සංයෝග සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ 100%ක්ම විනාශ වෙලා යනවා. ඉතින් පිසිනලද හනට ගන්න කිසිම බයක් තියාගන්න අවශ්‍ය නැහැ.
එවැගේම තවත් කරුණු කීපයක් තියෙනවා. තයිරොයිඩ් රෝග තත්ත්වයන්ට බෙහෙත් ගන්නවා නම් හණයට සහ බෙහෙත් අතර පැය 2කවත් පරතරයක් තියන්න. ගර්භණී සහ කිරිදෙන මව්වරුන් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන එක තමයි හොඳම. එවැදෙම ලේ තුනී වෙන බෙහෙත් ගන්නවා නම් හණයට පාවිච්චි කරන්න කලින් වෛද්‍යවරයෙක් එක්ක කතා කරන එක වැදගත්. ඉතින් අපි ආයෙත් තාව මුලටම මේ පුංචි ඇටයට වඩාත්ම ප්‍රයෝජනවත් කියලා නම වැටිලා තියෙන්නේ නිකම්ම නෙවෙයි කියලා දැන් පැහැදිලි නේද? ඒ නමේ තියෙන වටිනාකම ඒක ඇතුලේ අනිවාර්යයෙන්ම තියෙනවා. කවදා හරි හිතලා තියෙනවද ඔයාගේ කුස්සියේ තියෙන පුංචි දෙයකට කෙස් කලඹේ පුදුමාකාර වෙනසක් කරන්න පුළුවන් කියලා? ඔව්, අද අපි කතා කරන්න යන්නේ ඒ වගේ රහසක් ගැන තමයි. හිතන්නකෝ ඇත්තටම බල සම්පන්න සම්පූර්ණයෙන්ම ස්වභාවික විසඳුමක් අපේ ඇස්පනා පිටම තියෙනවා. අපි සමහර විට ඒක දකින්නෙත් නැහැ. අන්න ඒ විසඳුම තමයි හණයට. ඉතින් අපි බලමු මොකක්ද මේ හණයටවල තියෙන සුපිරි බලය කියලා. ඊට පස්සේ ඒක වැඩ කරන විද්‍යාව ගැන පොඩ්ඩක් කතා කරලා ගෙදරදීම හදාගන්න පුළුවන් සුපිරි ජෙල් එකක් ගැනයි තෙල් ගැනයි ඉගෙන ගමු. අන්තිමටම මේ හැමදේම තමන්ගේ දිනචර්යාවට එකතු කරගන්නේ කොහොමද කියලාත් බලමු. හරි, එහෙනම් පටන් ගමු. හරි, අපේ පළවෙනි කොටස. හණයට කියන්නේ ඇත්තටම කාලාන්තරයක් තිස්සේ රූපලාවන්‍යයට සහ සුවතාවියට පාවිච්චි කරපු දෙයක්. ඒත් ගොඩක් දෙනෙක් තාමත් මේ පුංචි ඇටේ තියෙන බලය ගැන දන්නේ නැහැ. ඒක හරියට සුපිරි ආහාර රහසක් වගේ. ඉතින් සරලවම කිව්වොත් හණයට කියන්නේ හිස කෙස්වලට අත්‍යවශ්‍යම පෝෂක කොටස් වලින් පිරුණු පොන්චි බලාගාරයක්. විශේෂයෙන්ම ඔමේගා 3 මේදාම්ල, විටමින් E සහ තන්තු. මේ ඔක්කොම එකම තැනක. හොඳයි. මේක නිකන් කතාවක් නෙවෙයි. මේ පිටිපස්සේ පැහැදිලි විද්‍යාවක් තියෙනවා. අපි බලමු කොහොමද මේ පුංචි ඇටේ මෙච්චර ලොකු වෙනසක් කරන්නේ කියලා. මේ මැජික් එක තේරුම් ගත්තම මේකේ වටිනාකම තවත් දැනේවි. මෙතන ප්‍රධාන චරිත දෙකක් ඉන්නවා. එකක් තමයි ඔමේගා 3. එකින් කෙස් කලබ ඇතුළෙන්ම පෝෂණය කරනවා. අනිකා තමයි විටමින් E. ඒක හරියට ආරක්ෂක පලිහක් වගේ බාහිරින් වෙන හානි වලින් කොණ්ඩේ බේර ගන්නවා. එකක් පෝෂණයට අනික ආරක්ෂාවට. හරිම සරලයි. මේ බලන්නකෝ මේ ගාණ 160කටත් වඩා. හණයට තෙල්වල ඔමේගා 3 වර්ගයක් වන ALA මෙච්චර ඉහළ ප්‍රතිශතයකින් තියෙන පුළුවන්. ඒ කියන්නේ කෙස් කලමට අවශ්‍ය පෝෂණය කොයිතරම් සාන්ද්‍රණයකින් මේකේ තියෙනවද කියලා හිතාගන්න පුළුවන්නේ. ඇත්තටම පුදුමයි. හරි. දැන් විද්‍යාව ඇති. අපි පොඩ්ඩක් වැඩට බහිමු. කඩවල් වල තියෙන රසායනික ද්‍රව්‍ය පිරුණු ජෙල් පැත්තකින් තියලා සම්පූර්ණයෙන්ම ස්වභාවික ගෙදරදීම හදාගන්න පුළුවන් සුපිරි ජෙල් එකක් ගැන ඉගෙන ගමු. මේක හිතනවටත් වඩා ලේසි. බලන්න අමුද්‍රව්‍ය දෙකයි සරල පියවර 3යි. වතුර ටිකක හණයට ටිකක් දාලා තම්බනවා, උකු වේදි පෙරා ගන්නවා, ඊට පස්සේ කොණ්ඩේ ගන්නවා. එච්චරයි. විනාඩි කිහිපයකින් තමන්ගෙම ස්ටයිලිං ජෙල් එක. මේ ජෙල් එකෙන් ලැබෙන ප්‍රධානම වාසියක් තමයි මේ. විශේෂයෙන්ම රැලි තියෙන හැඩ කරන්න අමාරු කොණ්ඩයකට වුණත් ස්වභාවික හැඩයක්, නිරෝගී දිස්නයක් දෙන්න මේකට පුළුවන්. ජෙල් එක විතරක් නෙවෙයි හණයට පාවිච්චි කරන්න පුළුවන් තවත් සුපිරි ක්‍රමයක් තියෙනවා. ඒ තමයි හණයට තෙල්. මේක ගැඹුරු පෝෂණයක් දෙන හිස් කබල සුවපත් කරන ගැඹුරු කන්ඩිෂනින් ප්‍රතිකාරයක් වගේ. මේකත් හරිම සරලයි. හරියට හෙයා මාස්ක් එකක් දානවා වගේ. තෙල් ටිකක් අරගෙන හිස් කබලේ ඉඳන් අග දක්වා හොඳට සම්බාහනය කරලා විනාඩි 30ක් විතර තියලා සාමාන්‍ය විදිහට සෝදලා අරින්න. සතියකට වතාවක් මේක කළාම ඇති. ඉතින් මේ ජෙල් එකයි තෙලුයි කොහොමද අපේ දිනචර්යාවදී එකතු කරගන්නේ? මොකද හොඳම ප්‍රතිඵල ගන්න නම් මේ දේවල් පුරුද්දක් විදිහට කරන්න ඕන. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. මෙන්න බලන්නකෝ හරිම ලේසි සැලැස්මක්. ඉරිදා වගේ දවසක විනාඩි 30ක් අරගෙන තෙල් මාස්ක් එකක් දාන්න පුළුවන්. සතියෙන් මැද කොණ්ඩ ටිකක් අවුල් වගේ නම් ජෙල් එකෙන් පොඩි නැවුම් බවක් දෙන්න පුරුවන්. ඒ වගේම ඇතුළතින් පෝෂණය ලැබෙන්න දවස ගානේ කැමට හන ඇට ටිකක් එකතු කරගන්න පුළුවන් නම් ප්‍රතිඵල තවත් ඉක්මන් වේවි. එලෙනම් රසායනික ද්‍රව්‍යවලට සමුදීලා ස්වභාවිකවම ලස්සන ශක්තිමත් කෙස් කලබක් ලබා ගන්න මේ පුංචි රහස අත්හදා බලන්න සූදානම්ද? මට විශ්වාසයි ප්‍රතිඵල දැක්කම ඔයාලා පුදුම වේවි.